ඔයා තනිකඩයක් නෙවෙයි නම් මේ වීඩියෝ එක බලලා වැඩක් නැහැ. හැබැයි ඉතින් ලංකාවේ හැමෝම කියන්නේ ඕක නම් පදින්නේ වෙන්නේ නැහැ කියලානේ. ඒ හින්දා බලන එකේ අහිණියකුත් නැහැ. Emotional damage. ඉස්සර නම් ගෙවල් වලින් අපි විවාහ වෙන්න සහකරුවෝ හෝ සහකාරියෝ හොයලා දෙන හින්දා ප්‍රශ්නයකුත් නැහැ. ඒකට අද හෙලෝ හායි ඔයාට කොහොමද කියන මැසේජ් එකෙන් පටන් ගන්න යුග දිවිය සොදුනි අපි මේක නවත්තමු කියන තැනට එනවා. සකර්බර්ග්ටත් පළතුරු වට්ටියක් දෙන්න ඕනේ මේ ගන්න දෙයට. ඉස්සර කම්පැටිබිලිටි එක පරීක්ෂා කරන්නේ හොරොස්කෝප් එකෙන් නැත්තම් හඳහනේ. දැන් ඒකට Wi-Fi සිග්නල් එකකින්. එහෙම බලද්දි තමයි හිතෙන්නේ ඩයිනසෝර් කෙනෙක් හොයනවට වඩා අමාරුයි සහකාරියක් තෝරගන්න එක. ඩේටින් කරන මුල් කාලේ මම තමයි ස්මාර්ට් මම තමයි ෆනී වෙන්නේ. අන්තිමට ඉවර වෙන්නේ ජිම් සෙල්ෆි එකකින් නැත්තම් පොර බිස්නස් මයින්ඩ්සෙට් එකක් හදාගෙන. අන්තිමට WhatsApp ස්ටේටස් වල වැටෙන්නේ මොටිවේෂනල් වදන් විතරයි. ඉතින් ඒ වගේ දෙයකටපත් වෙන්නේ නැතුව ආදරය හඳුන ගන්න ගණිත ක්‍රමවේදයක් දැනගෙන ඩේටින් මැනේජ් කරගන්න විදි ගැන තමයි අද කතා කරන්නේ. හැබැයි මේ ඩේටින් මැනේජ් එක මම ඉගෙන ගත්තේ අවුරුදු 400කට කලින්. ඒ මොකක්ද? මේ කතාව දැනගත්තේ ජර්මන් විද්‍යාඥවරයෙක් වෙන ජොහන්ස් කෙප්ලර්ගෙන්. ජොහන්ස් තාරකා විද්‍යාඥවරයෙක් බව අපි හැමෝම දන්නවනේ. ඒත් මෙයාගේ අදහසක් වුණා ඉලෙක්ට්‍රිකල් ඔබිට් තියරි එකෙන් ආදරයත් විග්‍රහ කරන්න. කෙප්ලර්ට අනුව ආදරයත් ග්‍රහචලනයක් වගේම නියමිත රටාවකින් ක්‍රියා කරනවලු. සාමාන්‍යයෙන් ආදරයක් කියන්නේ පර්ෆෙක්ට් සර්කල් එකක් නෙවෙයිනේ. ඒකත් ඉලිප්ස් ආකාරය. කපල් එකේ ඉන්න දෙන්න අතර ලන්වීම වගේම ඈත්වීමුත් තියෙනවා. ඒත් ඒ ඉලිප්ස් ආකාර ගමන ඇතුලේ බොන්ඩ් එක ගැඹුරුයි. ඕවගේ අදහසක් තමයි කෙප්ලර්ට තිබ්බේ. ඔය සිද්ධීන් අතරේ කෙප්ලර්ගේ මුල් බිරිඳ වෙන බාබරා අවාසනාවන්ත විදියට මිය යනවා. ඊට පස්සේ කෙප්ලර්ට නැවත විවාහය පිළිබඳ අදහසක් එනවා. හැබැයි මේ අදහස බරපතල විදියට සලකා බලන්න කෙප්ලර් කටයුතු කරනවා. කෙප්ලර් කොහොම හරි ගණිත ක්‍රමවේදයක් ඔස්සේ තමයි තමන්ට ගැලපෙන කාන්තාව හොයාගත්තේ. ඒකට කාන්තාවන් 11 දිනක්ව පාවිච්චි කරා. මේ ගණිත ක්‍රමවේදයට කියන්නේ ඔප්ටිමල් ස්ටොපින් කියලා. මොකද්ද මේ ඔප්ටිමල් ස්ටොපින් කියන්නේ? ඔප්ටිමල් ස්ටොපින් කියන්නේ යම් කාලයක් සලකලා බලලා හොඳම තේරීමක් කරන්න මොන වෙලාවෙද කියන එක ගැන විස්තර වෙන උපාය මාර්ගයක්. ඒ වෙලාවේ තමයි යස් කියන්නේ නැත්තම් මේක තමයි හරිම වෙලාව කියන්නේ. ඔයා හිතන්න අපේක්ෂකෙන් n ගණනක් ඉන්නවා කියලා. ඔයා ඒ අයව එකින් එක ඉන්ටර්විව් කරනවා. ඔයා එක්කෙනෙක්ව ප්‍රතික්ෂේප කළොත් තව ඉන්නවා n ඍණ එක සංඛ්‍යාවක් ඔයාට ඉන්ටර්විව් කරන්න. ඒ හින්දා ඔයා එක් තැනක නතර වෙලා හොඳම කෙනා තෝරගන්න ඕනේ. මෙන්න මේකෙදි මුලින්ම ඉන්ටර්විව් කරන දැන් පිරිසක් ඉන්නවනේ. ඒ ඉන්ටර්විව් කරන මුලින්ම ප්‍රතික්ෂේප වෙන 37න් පස්සේ තමයි හොඳම කෙනා එන්නේ. කියන්නේ 37ක් ගියාට පස්සේ කියන්නේ ප්‍රතික්ෂේප වුණාට පස්සේ ඊළඟට එන අය අතර තමයි හොඳම කෙනා ඉන්නේ. ඔන්න වගේ දෙයක් තමයි ඔබ තියෙන්නේ. ඉතින් කෙප්ලර්ට අනුව එයා ඩේටින් කරන්න බලාපොරොත්තු වුණ කාන්තාවන් 11 දෙනෙක් ඉදියා. ඔප්ටිමල් ස්ටොපින් එකට අනුව 37 ආසන්න වෙන්නේ 4 වෙනියට ඉන්න කෙනා. ඉතින් 5 වෙනි කාන්තාවේ ඉඳන් කලින් හොයලා බලපු සියල්ලටම වඩා හොඳ පළවෙනියට හම්බෙන කෙනා තමයි හොඳම කෙනා වෙන්නේ. ඉතින් මොකද වුනේ අන්තිමට? කෙප්ලර් කොහොම හරි අවුරුදු 2ක් තුළ මේ කාන්තාවන් 11 දෙනාවම ඩේටින් කරන්න තමයි හිතන් හිටියේ. ඒත් මුල් කාන්තාවන් 4 දෙනා එක්ක ඩේටින් කරලා ප්‍රතික්ෂේප වුණාට පස්සේ පස්වෙනියට ආපු කෙනාට හිත ගිහින් කෙප්ලර්ව විවාහ කරගත්තා. මේකෙන් උනේ ඔප්ටිමල් ස්ටොපින් ක්‍රමයේ එයා නිසා තෘප්ත වුණ එක. ඇයි ඉතින් අර කලින් කිව්ව විදිහට 37 ප්‍රතික්ෂේප වෙන්නේ 4 වෙනියගෙන්නේ. ඉතින් කෙප්ලර් පස්වෙනියට ආපු කෙනාව විවාහ කරගත්ත නිසා එයාත් ගොඩ ගියා. ඔප්ටිමල් ස්ටොපින් එක සාර්ථක වුණා. දැන් කෙප්ලර් තමන්ට විවාහ වෙන සුදුසු කාන්තාව තෝරගත්ත සාධක කීපයක් තියෙනවා. මුලින්ම බුද්ධිය. එයා ඒ කියන්නේ සහකාරී අධ්‍යාපනයට ආකර්ෂණයක් තියෙන්න ඕනේ. පෞල් පසුබිම. ඊට පස්සේ ඕපන් මයින්ඩඩ් බැලන්ස් පර්සනැලිටි එක. ඩිස්ටන්ස් රිලේෂන්ෂිප් එකක්ද තියෙන්නේ. ඊට පස්සේ කෙප්ලර්ට කලින් විවාහයේ දරුවන් හිටපු හින්දා තමන්ගේ දරුවන් කෙරෙහි ලැජ්ජාව තියනවාද කියලා බැලුවා. අන්තිමට තමයි බාහිර වෙනුම. කෙප්ලර් බාහිර වෙනුම ගැන ලොකු තැකීමක් කරේ නැහැ. මං කියන්නේ ඔයාලටත් කෙප්ලර් කරපු දේම කරන්න පුළුවන්. ඔයත් ඔයාගේ පාර්ට්නර්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ලිස්ට් එකක් හදලා ඔයාට ඕනි දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න. ඒවට නියමිත ස්කෝර් එකක් දෙන්නත් පුළුවන්නේ. ඔප්ටිමල් ස්ටොපින් එකට අනුව මං කලින් කිව්වා වගේ ඔයාගේ හිතේ ඉන්න ක්‍රෂ් ඕන තරම් ඉන්නවා ඇතිනේ. ඒකෙන් බලලා 37 සම්පූර්ණ වුණාට පස්සේ ඉතුරු අයගෙන් හොඳම කෙනා තෝරගන්න. මාත් ඉක්මනටම එක්සෙල් ෂීට් එකක් හදාගෙන වැඩේට බහිනවා.
ඔයාටත් හරි ගියත් මටයි කෙප්ලටයි ස්තුති කරන්න. ඒ ගමන්ම channel එක subscribe කරන්න එච්චරක් වෙන්න ඕනේ. එහෙනම් මං ගියා.